Hello guys, ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා KC Tech Academy YouTube channel එක ගැන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද ගෙනත් තියෙන්නේ thumbnail එකේ දැක්කා වගේම මොකද්ද මේ අවුරුදු 140ක් දිග වීඩියෝ එකේ කතාව. ඉතින් අපි වැඩි කතාව ඕනේ නැහැ. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙහා පැන අලුත් පාර subscribe බටන් ටච් කරලා ඊට හැබැයි අපේ bell icon එක අනිවාර්යෙන් ඕල් තියාගන්න මේ වගේ වීඩියෝ ටිකකට බලන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා වීඩියෝ like එක දෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. එහෙනම් වැඩි කතා නැතුව මේ අවුරුදු 140ක් දිග වීඩියෝ එකේ ඇත්ත කතාව බලන්න යමු. මොකද්ද මේ channel එකේ විශේෂත්වය කියලා බලන්න යමු. ඉතින් අපි YouTube එකට ආවට පස්සේ ඔයාලා සර්ච් කරගන්න ඉතින් මම සර්ච් කරගන්නවා ඇඩ් ලකුණ දාලා shin WYWR කියලා. ඉතින් පේනවනේ සර්ච් ලිස්ට් එකේ උඩම එන්නේ ඇඩ් ගහපු ගමන් ඒ නම. ඉතින් අපි ඒක සර්ච් කරගත්තාම වෙන්න තියෙනවා channel එක උඩම. ඉතින් මේ channel එකේ බලන්න නමක් තියෙනවද කියලා ඔයාලට පේන්න. ඉතින් නමකුත් නැහැ channel එකට. ඉතින් අපි තව channel එක ඇතුළට ගියාට පස්සේ මේ විදි channel එකට subscribe ලා වෙලා තියෙනවා 3,58,000ක්. ඉතින් වීඩියෝ 3යි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ අතර long වීඩියෝ 2යි short වීඩියෝ එකකුයි. ඉතින් මේ channel එකේ about එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මේ channel එක create කරලා තියෙන country එක, ඒ වගේම දිනය වගේ ඒවා. ඉතින් මේක create කරලා තියෙන North Korean කියලා රටකට. ඉතින් අපි YouTube එකට ගිහලා search කරලා අපේ channel එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට country එක select කරන්න පුළුවන්. ඒ country එකෙන් මේ YouTube එකේ නෑ ඒ country එක. බලන්න මෙතන වලට පේනවාද කියලා country එකක් තියෙනවා North Korean කියලා. ඉතින් කොහොමත් North Korean කියන රට එන්න විදිහක් නෑ. මොකද North Korean වලට YouTube support කරන්නේ නෑ. ඒ කියන්නේ YouTube එකෙන් access නෑ. YouTube එකෙන් North Korean වගේ රටකට YouTube channel එක create කරන්න. හැබැයි ඒ වගේම YouTube North Korean වලට ඉන්ටර්නෙට් සපෝට් කරන්නෙත් නෑ. හැබැයි ඉන්ටර්නෙට් සපෝට් කරනවා රජයේ ආයතන වලට වගේ වට සපෝට් කරනවා. ඉතින් මේකේ සබ්ලා මේ වෙදි 3,58,000ක් ඉන්නවා. මොකද දන්නේ ඒ කියන්නේ දැන් වීඩියෝ එක හොයනවා කට්ටිය. ඉතින් මේක subscribe කරලා තියාගෙන ඉන්නවා ඇති. අලුතෙන් එන වීඩියෝ බලන්න මොනවද එහෙම දන්නේ. ඉතින් අපි මේක දිගම වීඩියෝ එක ටච් කර ක්ලික් කරලා පස්සේ ඉතින් ඒ වීඩියෝ එක නිකම්ම පැය 12යි විනාඩි 34කට එනවා. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති පැය එච්චර දිගට තිබ්බ වීඩියෝ එක කොහොමද පැය 12 ගානට ආවේ කියලා. ඉතින් මේක මේ YouTube එකේ පෙන්නන බග් එකක් මොකක් හරි වෙන්න පුළුවන්. නැත්නම් YouTube එකෙන් මොනවා හරි හරවලා වෙන්නත් පුළුවන් ඉතින්. දැන් ඉතින් ඒක බලුවත් ඔයාලට පේනද විනාඩි පැය 12යි තප්පර 34යි. සාමාන්‍ය YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන් අඩුම වැඩිම වීඩියෝ එක පැය 12යි. පැය 12ට වැඩිය වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කිසිසේත්ම බෑ. ඒ වගේම GB 256කට වැඩි වීඩියෝ එකක් නම් කොහොමද අප්ලෝඩ් කරන්න බෑ. ඒ වගේම විනාඩි 12 පැය 12කට වැඩි වීඩියෝ එකක් කොහොමද YouTube එකට අප්ලෝඩ් කරන්න බෑ. හැබැයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා කොහොම හරි. ඒත් මේක දැන් සම්පූර්ණ වීඩියෝ එක බැලුවාම සම්පූර්ණ වීඩියෝ එකෙම තියෙන්නේ black screen නෑ. සම්පූර්ණයෙන්ම කළු විතරයි. කිසිම සද්දයක් නෑ. ඉතින් ඒ වගේම මෙතන මේකේ description එක type කරලා තියෙනවා. අමුතු භාෂාවකින් description එක type කරලා තියෙනවා. අපි ඒක translate කරොත් පෙන්නන්නේ come meet me in hell. ඒ කියන්නේ අපි අපායේදී හමු වෙමු වගේ අර්ථයක් දෙන විදිහට තමයි ඉතින් මේක කෝඩ් එක ටයිප් කරලා තියෙන්නේ. ඉතින් මේක මටත් හිතා ගන්න බැරි වෙච්ච channel එකක්. මොකද මේකේ වීඩියෝ පැය 12,34,567ක් වගේ දිග වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. තව පැය 294ක වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේක හිතා ගන්නවත් බෑ. ඉතින් ඒත් මෙතන මේ ෂෝට් වීඩියෝ එකේ බලන්න පුළුවන් ඔයාලට විනාඩි 3යි මෙතන පෙන්නන්නේ. හැබැයි වීඩියෝ එකකට ගියාට පස්සේ වීඩියෝ එක නිකම්ම පැය 150ක්ද හිතා ගන්නවත් බැයි ගානකින් තියෙන්නේ. මොකද මේ ඉස්සරහට මෙතන අංක 4ක්
වැල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ වෙලාවක් එහෙම දක්වන්නත් බෑ. මේ වීඩියෝ එක මොන හරි ට්‍රැක් කරලා කරපු වැඩක්ද නැත්නම් අමුතු විදිහට කරපු වැඩක්. ඉතින් මේ වීඩියෝ channel එක සාමාන්‍යයෙන් YouTube එකේ නීති වලටත් අවු වෙලා නැති විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ YouTube එකේ කිසිසේත් දාන්න බැරි වීඩියෝ. ඉතින් මේ YouTube channel එක ගැන ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. මොකද කිව්වොත් මේ channel එක දැන් ඉතින් හිට් වෙලා තියෙන ඉතින් මේ channel එක ඉතින් මේ වීඩියෝට මේ වෙද්දි මිලියන 4.3ක views තියෙනවා. මෙතන ඔයාලට පේන description එකේ අමුතු වචන වගේ type කරලා තියෙනවා. ඒක අමුතු විදිහට code වගේ type කරලා තියෙනවා. ඒක අපි ඉංග්‍රීසියට translate කරලා බැලුවාම translate කරලා පස්සේ එන්නේ come meet me in hell කියලා. ඒ කියන්නේ සිංහල තේරුම වගේ ආවොත් එන්න අපායේදී හමු වෙමු කියන අර්ථය වගේ තමයි ඉතින් මේකෙන් දෙන්නේ. ඉතින් හිතා ගන්නවත් බැරි වීඩියෝ එකක්. ඉතින් මේ channel එකට අයත් ගිහින් බැලුවොත් channel එකේ create කරලා තියෙන්නේ 2023 ජූලි වල. ඉතින් මේක අපේ short video එකක් තියෙනවා. short video එකක් බලන්න ගියත් short video එකේ තියෙන්නේ තනිකර කළු screen එක. ඉතින් මේක නම් මේකත් පැය ඉතින් ඔයාලා කියන්නකො මේක කොහොමද කියන්නේ කියලා. පැය තියෙන්නේ කොතනද විනාඩි තියෙන්නේ කොතනද කියලා ආපුවම මෙතන දැන් පැය 150ක් කියලා තමයි වීඩියෝ එකේ ටයිටල් එක දාලා දෙන්නේ. මේක මොබයිල් එකේ බලුවොත් නම් පැය 150ක් කියලා පෙන්නනවා. මෙතන මේ ඒක හිතා ගන්නවත් බැරි වීඩියෝ එකක් මේක. ඉතින් මම හිතන්නේ ඉතින් මේ පැය 150ක් වෙන්න ඇති මේකේ තියෙන්නේ මේක. ඉතින් YouTube එකට සාමාන්‍යයෙන් short video එකක් දාන්නත් පුළුවන් විනාඩි 3ක් විතරයි. අලුත් අප්ඩේට් එකකේ විනාඩි 3ක් විතරයි ඉතින් YouTube එකට short video එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ channel එකේ ගොඩක් දුරට බග් එකක් වගේ එකක් යනවා ඇති. නැත්නම් මේකේ මේ type කරලා දාලා තියෙන code වල මොකක් හරි යනවා වෙන්න පුළුවන්. ඉතින් මේක මටවත් හිතා ගන්න බැරි YouTube channel එකක්. මොකද මේකට වෙලා මේ channel එකට කරලා තියෙන්නේ මොකද්ද කියලා මේක logo එකකුත් නැහැ, නමකුත් නැහැ. මුකුත් නැහැ. වීඩියෝ 3යි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල මේ වැඩිපුරම දෙනෙක් කතා වෙන channel එකක් තමයි ඉතින් මේ channel එක. ඉතින් මේ channel එකේ ගොඩක් දේවල් අපිට හිතා ගන්න බෑ මේක. මොකද මේ දාලා තියෙන description එක හැටියට ඒක තියෙන්නේ come meet me in hell කියන එක. يعني අපායට ඇවිත් එන්න අපායේදී හමු වෙමු වගේ අර්ථයක් මොකක්ද දන්නේ මේ channel එකේ තේරුම මොකක්ද channel එකේ benefit මම අද ගෙනාවේ මොකද්ද මේ අවුරුදු 160 වීඩියෝ එකේ කතාව මම දැක්කා. ඉතින් ගොඩක් තැන්වල මේ ගැන කතා වෙනවා. ඉතින් මාත් හිතුවා මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා මම හරියටම පැහැදිලි කරා මොකද්ද මේ අවුරුදු 160 වීඩියෝ එකේ කතාව කියලා. ඉතින් මේක YouTube එකේ බග්යක් වෙන්නත් පුළුවන්. නැත්නම් අර description එකේ type කරලා තිබු code එකේ මොකක් හරි එකක් හින්දා වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ ගැන හරි විස්තරයක් මම කරා කියලා. ඉතින් වීඩියෝ දාන්න අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ ගැන අදහස් පල්ලෙහාන් අනිවාර්යෙන් comment කරගෙන යන්න. එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.